හරිතාගාර ආචරණය. එහෙම නැත්නම් ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියන්නේ පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය නියතාගයක පවත්වාගෙන යාමට උදව් කරන ස්වභාවික ක්‍රියාවලියක්. සූර්යාගේ ඉඳන් පෘථිවියට ආලෝක කිරණ පතිත වෙන්නේ විකිරණය මගින්. සූර්ය විකිරණ ආකාර දෙකයි. ෂෝට් වේව් රේඩියේෂන් කියන්නේ කෙටි තරංග ආයාම සහිත කිරණ. මේ වාගේ ශක්තිය ඉතා ඉහළයි. ලෝං වේව් රේඩියේෂන් කියන්නේ දිගු තරංග ආයාම සහිත කිරණ. මේ වාගේ ශක්තිය කෙටි තරංග ආයාම සහිත කිරණ වල ශක්තියට වඩා අඩුයි. ශීත රටවල වගා කරන්න හදලා තියෙන හරිතාගාර ඔයගොල්ලෝ දැකලා ඇති. හරිතාගාර හදලා තියෙන වීදුරු වලින්. මේවා වීදුරු ගෙවල් කියලාත් හඳුන්වනවා. මේ හරිතාගාරයකට පුළුවන් සූර්යාගෙන් වැටෙන කෙටි තරංග ආයාම සහිත කිරණ අවශෝෂණය කරගන්න. මේ වගේ ශක්තිය වැඩි නිසා වීදුරු හරහා ගමන් කරනවා. හරිතාගාරයට ඇතුළු වුණාට පස්සේ ලෝං වේව් රේඩියේෂන් හරිතාගාරයෙන් වායුගෝලයට නිදහස් වෙනවා. නමුත් හරිතාගාරයේ තියෙන ලෝං වේව් රේඩියේෂන් වල ශක්තිය අඩු නිසා මේවාට ග්‍රීන් හවුස් එකෙන් එළියට යන්න බෑ. ඒ නිසා ග්‍රීන් හවුස් එක ඇතුළේ ට්‍රැප් වෙලා මේ තාප කිරණ ග්‍රීන් හවුස් එක ඇතුළෙම පරාවර්තනය කරමින් පවත්වාගෙන වැඩි හීට් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එකේදී පෘථිවිය හරිතාගාරයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට හීට් එක ට්‍රැප් කරන්න උදව් වෙන්නේ හරිතාගාර වායුන්. අපි මුලින්ම හරිතාගාර වායුන් මොනවද කියලා හඳුනා ගනිමු. හරිතාගාර වායුන් එහෙම නැත්නම් ග්‍රීන් හවුස් ගෑසස් ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ජල වාෂ්පයන වායුන් තමයි ප්‍රධාන හරිතාගාර වායුන් ලෙස ක්‍රියා කරන්නේ. මේවා ස්වභාවික වගේම කෘත්‍රිම ක්‍රියාවලි වලින් පරිසරයට නිදහස් වෙනවා. හරිතාගාර වායුන් පෘථිවිය වටේට බ්ලැන්කට් එකක් පොරවගෙන ඉන්නා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වායු ස්තරය නිසා පෘථිවිය ශීත නොවි උෂ්ණත්වය නියතාගයක පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. නම් දැන් අපි බලමු හරියටම හරිතාගාර ආචරණය වෙන්නේ කොහොමද කියලා. මුලින්ම සූර්යාගේ කිරණ පෘථිවිය මතට පතිත වෙනවා. ඒ වයින් සමහර කිරණ අභ්‍යවකාශයටම පරාවර්තනය වෙනවා. ඒත් සමහර කිරණ පෘථිවි වායුගෝලය අවශෝෂණය කරගෙන ඒවා නැවත නැවතත් පෘථිවියට පරාවර්තනය කරනවා. මේ වායු අවශෝෂණය කරගන්නේ අපි කලින් කතා කරපු ග්‍රීන් හවුස් ගෑසස් එහෙම නැත්නම් හරිතාගාර වායුන් විසින්. හරි. දැන් හිතන්න ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක පෘථිවියේ නොතිබුණා නම් කුමනවා වෙයිද? එහෙම වුණා නම් පෘථිවියේ අධික ශීත උෂ්ණත්වයක් තියෙන තිබුණා. ඒ කියන්නේ පෘථිවියේ දේශගුණය බොහොම ශීතල දේශගුණයක්. නමුත් අපි දැන් දන්නවා ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියන්නේ අහිතකර ක්‍රියාවලියක් නෙමෙයි. මේක ස්වභාවිකව පෘථිවියේ උෂ්ණත්වය නියතාගයක පවත්වාගෙන යන්න ස්වභාවිකවම ඇති වෙලා තියෙන ක්‍රියාවලියක්. කාර්මික විප්ලවයට පස්සේ කර්මාන්ත ශාලාවල ඉදිවීම, යන්ත්‍ර සූත්‍රවල භාවිතය ඉහළ යාමත් සමග පරිසරයට වැඩි වැඩියෙන් ග්‍රීන් හවුස් ගෑසස් නිකුත් වුණා. මේ අතර මිනිසා විසින් නිර්මාණය කරපු CFC එහෙම නැත්නම් ක්ලෝරෝ ෆ්ලූරෝ කාබන් කියන අති ප්‍රබල ග්‍රීන් හවුස් ගෑස් එකත් පෘථිවි වායුගෝලයට එකතු වුණා. CFC වල ආයු කාලය ඉතාමත් ඉහළයි. සමහර වායුන් අවුරුදු දහස් ගණනක් වායුගෝලයේ විනාශ නොවී පවතිනවා. මේ හේතුන් නිසා පෘථිවිය වටේට ග්‍රීන් හවුස් ගෑසස් අධික ඝනත්වයක් එකතු වෙලා තියෙනවා. මේ නිසා හරිතාගාර වායුන් වැඩි වශයෙන් සූර්ය තාපය උරාගෙන පෘථිවිය ඉතා අධිකව උණුසුම් කරනවා. ස්වභාවිකව සිදුවුණු හරිතාගාර ආචරණය මිනිසා විසින් වැඩි කරපු නිසා මේ ක්‍රියාවලියට මිනිසා විසින් වැඩි කරන ලද හරිතාගාර ආචරණය කියලා කියනවා. නාසා ආයතනයේ වාර්තාවලට අනුව 1880 ඉඳන් අද වෙනකන් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ අගය කලින් පැවති අගයට වඩා අංශක 1.28කින් ඉහළ ගොස් ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඉහළ ගිය උෂ්ණත්ව වගය කුඩා වුණත් මේකේ මිහිතලයට වෙන බලපෑම නම් සුළුපටු වෙන්නේ නැහැ. මේ නිසා අද අපි ගෝලීය උණුසුම ඉහළ යාම, එහෙම නැත්නම් ග්ලෝබල් වෝමින් කියන දරුණුතම ස්වභාවික ව්‍යසනයට මුහුණ පාලා සිටිනවා. ග්ලෝබල් වෝමින් කියන්නේ කාලගුණික දේශගුණික විපර්යාස රැසකට හේතු වෙන දරුණුතම ස්වභාවික ව්‍යසනයක්. ඒ ගැන මම වෙනත් වීඩියෝ එකකින් තොරතුරු අරගෙන එන්නම්. අපිට ජීවත් වෙන්න තියෙන එක පෘථිවියයි. ඒ නිසා මේ පෘථිවිය සුවපත් කරන්න, මේ පෘථිවිය සිසිල් කරන එක අපි හැමෝගෙම වගකීමක්.
ග්‍රීන් හවුස් ඉෆෙක්ට් ගැන ඔයාලා දන්න දේවල් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.